හයිඩ්‍රොලික් සිලින්ඩරයකින් විශාල බරක් කළමනාකරණය කිරීම සහ අපි ඒ වෙනුවට යොදා ගන්නා කවුන්ටර් බැලන්සිං වෑල්. මෙම කවුන්ටර් බැලන්සිං වෑල් එක කියන්නේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් වෑල් එකක්. ඔබ දැකලා තියෙනවද සමහර හයිඩ්‍රොලික් පරිපථවල හයිඩ්‍රොලික් සිලින්ඩරයකින් විශාල බරක් ඔසවාගෙන සිටින විටදී එම බර පාලනයෙන් ගිලිහිලා එකවර පහළට පැමිණෙන අවස්ථා. ඒ වගේ අවස්ථාවන් පරිපථවල යම් යම් දෝෂ ඇතිවීමේදී සිදු වෙනවා. මේ වගේ ක්‍රියාවල ඉතාමත් භයානකයි. මෙම අනතුරුදායක තත්වයෙන් තොරව අපි නිවැරදිව ආරක්ෂිතව හයිඩ්‍රොලික් පරිපථයක් නිර්මාණය කිරීමේදී මේ කවුන්ටර් බැලන්සිං වෑල් එක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ හයිඩ්‍රොලික් පරිපථවල ආරක්ෂාව සපයන සේෆ්ටි වෑල් එකක් කියලා කියන්නත් පුළුවන්. අපි අද මෙම වෑල් එකේ ක්‍රියාකාරීත්වය, එම වෑල් එකේ සිම්බල් එක අඳින්නේ කොහොමද? ඒ වගේම ඒ වෑල් එක යොදාගෙන පරිපථයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන කාරණා ඉතාමත් සරලව කතා කරනවා. කවුන්ටර් බැලන්සිං වෑල් එකේ ක්‍රියාකාරීත්වය. මෙම වෑල් එක වැඩ කරන්නේ අපි සිලින්ඩරයකට ලෝඩ් කරලා තියෙන බරක් තියෙනවා. ඒ බර නිසා ඇතිවන පීඩනයට එරෙහිව නියමිත පීඩනයක් රඳවා තබා ගන්නවා. එම නියත පීඩනයක් රඳා පවත්වා ගන්නේ අපි මේ කතා කරන කවුන්ටර් බැලන්සිං වෑල් එකෙන්. සිලින්ඩරයකින් අධික බරක් ඔසවාගෙන සිටීමේදී එම ඔසවාගෙන සිටින අග්‍රය පැත්තට අධික පීඩනයක් ඇති වෙනවා. අපි කතා කරන මේ කවුන්ටර් බැලන්සිං වෑල් එකෙන් එම පීඩනය රඳවාගෙන තබා ගන්නවා. ඉතින් මෙම බර පහත් කිරීමට නම් මෙම අධික පීඩනය ඊටමත් සුමට ආකාරයට නිදහස් කළ හරිනවා. එම නිසා ඊටමත් ආරක්ෂාකාරී ලෙස මෙම පරිපථය වැඩ කරන්න පටන් ගන්නවා. එම ක්‍රියාවලිය සිදු කරන වෑල් එක තමයි කවුන්ටර් බැලන්සිං වෑල් කියලා හඳුන්වන්නේ. මේ තියෙන්නේ කවුන්ටර් බැලන්සිං වෑල් එකේ සිම්බල් එක. මෙහිදී ඔබ හඳුනන වෑල් දෙකක එකතුවක් තමයි කවුන්ටර් බැලන්සිං වෑල් එක හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ රිලීෆ් වෑල් එකක සංකේත කොටස. මේ තියෙන්නේ චෙක් වෑල් එක. අපි බලමු වැඩ කරන ආකාරය. ඔයිල් පැමිණෙනවා. වෑල් එකෙන් යන්න බැරි නිසා පීඩනයට ලක් වෙන ඔයිල් ඊතලය තල්ලු කරගෙන මාර්ගයට විවර වෙනවා. දැන් ඔබට පැහැදිලි ඇති මේ කවුන්ටර් බැලන්සිං වෑල් එක වැඩ කරන ආකාරය. ඔබ නැවතත් බලන්න මේ වෑල් එකේ ක්‍රියාකාරීත්වය වෙන හැටි. මෙහිදී කවුන්ටර් බැලන්සිං කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ එක් දිශාවකට පමණයි. අනිත් දිශාවට පාලනයකින් තොරව ඔයිල් ගමන් කරනවා. එහෙනම් අපි බලමු පාලනයකින් තොරව ඔයිල් ගමන් කරන ආකාරය. ඔයිල් පැමිණ මේ චෙක් වෑල් එක ඇරිලා ඉදිරියට ඔයිල් ගමන් කරනවා. ප්‍රධාන මාර්ගයෙන් ඊතලයේ දිශාවට ඔයිල් ගමන් කරනවා. එහෙමනම් ඔබ හොඳින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මෙම කවුන්ටර් බැලන්සිං වෑල් එක වැඩ කරන්නේත් එක දිශාවකට පමණයි කියන එක. ඔබට දැන් පේනවා ඇති හයිඩ්‍රොලික් පරිපථ සටහනක කොටසක් නිරූපණය කරලා තියෙන ආකාරය. මෙහිදී ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල් එකකුත් ඒ හා සම්බන්ධ හයිඩ්‍රොලික් සිලින්ඩර් එකකුත් තමයි මෙහි පිහිටවලා තියෙන්නේ. මෙම පෙන්눔 කරන සිලින්ඩරයේ පිස්ටන් එක නිසා ඇති කරන පීඩනය රඳවාගෙන තමයි මෙහි B කියන අග්‍රයෙන් සිලින්ඩරයේ පීඩනය රඳවාගෙන තබාගෙන තියෙන්නේ. එම පීඩනය නිදහස් කිරීමෙන් තමයි මේ සිලින්ඩරය පහත් වෙන්න ඕන. මේ පිස්ටන් එක නිවැරදිව පහත් කර ගැනීමට අපි කවුන්ටර් බැලන්සිං වෑල් එකක් යොදාගන්නේ කොහොමද කියලා බලමු. මෙම B කියන මාර්ගයට අපි කවුන්ටර් බැලන්සිං වෑල් එක සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙමනම් මේ B කියන මාර්ගයේ ඔයිල් ඉවත් කිරීමෙනුත් A කියන මාර්ගයට ඔයිල් ලබා දීමෙනුත් තමයි මේ සිලින්ඩරය පහත් වෙන්නේ. මෙහිදී ඔබට පේනවා ඇති B කියන මාර්ගයේ ඔයිල් ඉදිරියට ගමන් කරන්න බෑ. මේ කවුන්ටර් බැලන්සිං වෑල් එකේ චෙක් වෑල් එකකින් වහගෙන සිටිනවා. ඒ වගේම මේ ප්‍රෙෂර් කන්ට්‍රෝල් කොටසිනුත් ඉදිරියට ගමන් කරන්න බෑ. ඔබට මම මුලින් සඳහන් කරා මෙම කවුන්ටර් බැලන්සිං වෑල් එක සිලින්ඩරයේ දරාගෙන සිටින බරට එරෙහිව ඇති කරන පීඩනය රඳවාගෙන තබා ගන්නවයි කියලා. එහිදී මේ පිස්ටන් එකේ බර නිසා ඇති වුණු පීඩනය දරා ගන්න පුළුවන් ආකාරයට මෙම ඇඩ්ජස්ට් කරන සීරු මාරු කරන කොටසෙන් ඒ සිලින්ඩරයේ පහත් නොවන ආකාරයට වෙනකන් සීරු මාරු කරලා තියන්න ඕන. මේ වැඩ කරන්න නම් මේ සීරු මාරු කරපු පීඩනයට වැඩි පීඩනයක් B අග්‍රයෙන් ලැබෙන්න ඕන. අපි එහෙනම් බලමු මෙම වෑල් එක වැඩ කරන්නේ කොහොමද කියලා. එහිදී කවුන්ටර් බැලන්සිං වෑල් එක ක්‍රියාත්මක වීම නිසා සිලින්ඩරය පහත් වෙනවා. එහිදී සිදුවන්නේ A අග්‍රයෙන් ගමන් කරන ඔයිල් සිලින්ඩරයට ලැබීමේදී එම ඔයිල් පීඩනයට ලක් වෙනවා. එහිදී B අග්‍රයේ තියෙන ඔයිල් වල පීඩනය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ ක්‍රමයෙන් වැඩි වෙන්නේ A අග්‍රයෙන් පැමිණෙන ඔයිල් වල පීඩනය වැඩිවීමේදී සිලින්ඩරයේ පිහිටවල තියෙන බරත් A අග්‍රයේ ඔයිල් වල තියෙන පීඩනයත් කියන දෙකේ එකතුවක් ලෙසයි. එහිදී
කවුන්ටර් බැලන්සින් වෑල් එකේ අපි ඇඩ්ජස්ට් කරලා තියෙන පීඩනය අභිබවා යන නිසා මේ කවුන්ටර් බැලන්සින් වෑල් එකේ තියෙන පයිලට් ලයින් එකෙන් මේ ඊතල කොටස පහළට තල්ලු කරලා මාර්ගය විවෘත වෙනවා. එම මාර්ගය විවෘත වීමේදී B මාර්ගයේ තියෙන ඔයිල් ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල් එකෙන් ටැංකියට ගමන් කරනවා. එහිදී B මාර්ගයේ තියෙන ඔයිල් නිදහස් වෙන ප්‍රමාණය අනුව සිලින්ඩරය ඉතාමත් ප්‍රමාණිකූලව පහත් වෙනවා. ඒ ප්‍රමාණිකූලව පහත් වෙන්නේ මේ කවුන්ටර් බැලන්සින් වෑල් එකෙන් යම් පීඩනයක් රඳවා තබාගෙන එම පීඩනයට එරෙහිව පැමිණෙන පීඩනය සහිත ඔයිල් ටික නිදහස් කිරීමෙන් වෙන ක්‍රියාවලිය ඉතාමත් සුමටව සිදුවෙන නිසා තමයි ඉතාමත් ප්‍රමාණිකූල පහත් වීමක් සිදුවන්නේ. තව සමහර කවුන්ටර් බැලන්සින් වෑල් වල මේ වගේ පයිලට් ලයින් එකකුත් දැක ගන්න පුළුවන්. එහිදී සිදුවන්නේ ඒ මාර්ගයේ පීඩනය වැඩිවීම නිසා කවුන්ටර් බැලන්සින් වෑල් එක ක්‍රියා කිරීමයි. ඔබට පැහැදිලි වෙනවා ඇති ඒ මාර්ගයේ පීඩනය වැඩිවන්නේ කුමන ආකාරයෙන්ද කියලා. ඒ මාර්ගයේ පීඩනය වැඩි වෙන්න නම් මේ ඩිරෙක්ෂනල් කන්ට්‍රෝල් වෑල් එක ක්‍රියාත්මක කළා අපි ඒ මාර්ගයට ඔයිල් ලබා දෙන්න ඕන. අපි ඒ මාර්ගයට ඔයිල් ලබා දෙන්නේ සිලින්ඩරේ පහත් කරන්නම තමයි. ඉතින් එම ආකාරයටත් මේ කවුන්ටර් බැලන්සින් වෑල් එක අපිට ක්‍රියා කරව ගන්න පුළුවන්. මේ තියෙන්නේ කවුන්ටර් බැලන්සින් වෑල් යොදාගෙන නිර්මාණය කරපු පරිපතයක්. මේ ඉතාමත් සරල පරිපතයක්. මෙහිදී සිලින්ඩර් දෙකක් බර රඳවා තබා ගන්න පුළුවන් ආකාර දෙකටම පිහිටවලා තියෙනවා. මෙහිදී ඔබට පැහැදිලි ඇති මේ උඩින් තියෙන සිලින්ඩරය මම මේ පෙන්වන සිලින්ඩරේ බර දරාගෙන සිටින්නේ පිස්ටන් එකේ බර රඳවාගෙන තියෙන අග්‍රය. එම නිසා එම අග්‍රයට තමයි කවුන්ටර් බැලන්සින් වෑල් එක සම්බන්ධ කරන්නේ. මේ පහළ තියෙන සිලින්ඩරේ බර දරාගෙන සිටින්නේ පිස්ටන් එකේ බර දරාගෙන සිටින පහළ අග්‍රයනේ. එම නිසා අපි මේ පහළ අග්‍රයට තමයි කවුන්ටර් බැලන්සින් වෑල් එක සම්බන්ධ කරලා තියෙන්නේ. අනිත් ප්‍රධානම කාරණාව තමයි කවුන්ටර් බැලන්සින් වෑල් එකක් සම්බන්ධ කිරීමේදී එම කවුන්ටර් බැලන්සින් වෑල් එකේ තියෙන අග්‍රවල දිශාව හොඳින් බලලා තමයි සම්බන්ධ කරන්න ඕන. මොකද මේ චෙක් වෑල් එකේ දිශාව ඔබ සබි කිරීමේදී ඉතාමත් වැදගත් වෙනවා. එම නිසා ඔබ අලුතෙන් පරිපතයක් නිර්මාණය කිරීමේදී මෙම චෙක් වෑල් එකේ දිශාව නිවැරදිව බලා පරිපතයට සම්බන්ධ කරන්න ඕන. අපි දැන් කතා කරමු කවුන්ටර් බැලන්සින් වෑල් එකක් ඇඩ්ජස්ට් කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ සෙටින් තියන්නේ කොහොමද කියලා. අපි මුලින්ම කරන්න ඕන මෙම කවුන්ටර් බැලන්සින් වෑල් එකේ ඇඩ්ජස්ට් කරන එක. ඒ කියන්නේ ස්ක්‍රීන් එක ඇඩ්ජස්ට් කරන සෙටින් එක තියෙන ඇණය උපරිමයට තද කරන්න ඕන. ඒ කියන්නේ වැඩිම ප්‍රෙෂර් එකකට සෙටින් තියන්න ඕන. ඊළඟට කරන්න ඕන සිලින්ඩරයේ දරාගෙන සිටින උපරිම බර සමග සිලින්ඩරයේ ඉහළටම ඔසවන්න ඕන. ඊළඟට කරන්න තියෙන්නේ මේ වෑල් එක සෙමින් බුරුල් කරන්න ඕන. අපි එහෙම සෙමින් බුරුල් කරන්න ඕන අර සිලින්ඩරේ පිහිටවල තියෙන බර දිහා බලාගෙන. එවිට ඔබට නිරීක්ෂණය කරන්න පුළුවන් එම බර එක අවස්ථාවකදී පහත් වෙන්න පටන් ගන්න අවස්ථාව. එහිදී අපි මේ ඇඩ්ජස්ට් කිරීමේදී බර පහත් වෙන අවස්ථාව හොඳින් නිරීක්ෂණය කරලා එම ස්ථානය සොයා ගන්න ඕන. අපි මේ සොයාගත්ත අවස්ථාවට වැඩිය නැවතත් පොඩි ප්‍රමාණයක් වැඩි කරන්න ඕන. සිලින්ඩරයේ පහත් නොවන අවස්ථාව දක්වා. දැන් ඔබට පැහැදිලිව ඇති ඒ බරට සාපේක්ෂව ඇති කරගත්ත පීඩනයට වැඩි පීඩනයක් මෙම වෑල් එකෙන් සකසා ඇති බවට. මම දැන් ඔබට පැහැදිලි කරේ ප්‍රායෝගිකව කරන ආකාරයයි. අපි මේ ප්‍රායෝගික කරපු ක්‍රියාකාරකම තාක්ෂණිකවත් නිවැරදි වෙන්න ඕන. නැත්නම් අපේ යුනිට් එකේ පද්ධතියේ ටෙම්පරේචර් එක ගොඩක් වැඩි වෙන්න පුළුවන්. මොකද වැඩි පීඩනයකට ලක් වුණොත් තාපය ජනනය වෙනවා. මෙහිදී H සහ L කියලා අගයන් දෙකක් තියෙනවා. L කියන අගය තමයි සිලින්ඩරයට සම්බන්ධ කරලා තියෙන ලෝඩ් එක නිසා ඇතිවෙච්ච පීඩනය. එම ලෝඩ් එකෙන් ඇතිවෙච්ච පීඩනයට අපි කියනවා මැක්සිමම් ලෝඩ් එක කියලා. අපි අර සීරු මාරු කරන ඇනේ තද කරලා සිලින්ඩරේ ඔසවලා ඉන්න අනතුරුව සෙමින් බුරුල් කරද්දී පහත් වීම ආරම්භ වුණේ එම මැක්සිමම් ලෝඩ් එකේදී. එය තමයි L කියලා හඳුන්වන්නේ. එම වෙලාවේදී අපි මේ කවුන්ටර් බැලන්සින් වෑල් එකට ප්‍රෙෂර් ගේජ් එකක් සම්බන්ධ කරලා බලන්න ඕන ඒ පහත් වෙන වෙලාවේදී තියෙන පීඩනය. අපි කවුන්ටර් බැලන්සින් වෑල් එක ඇඩ්ජස්ට් කරන්න ඕන. S කියන පීඩනය. අපි ඒ ඇඩ්ජස්ට් කරන පීඩනය සොයා ගැනීමට නම් කරන්න ඕන සිලින්ඩරේ පහත් වෙන වෙලාවේ තිබුණ පීඩනය සනිටුහන් කරගෙන එය වැඩි කරන්න ඕන 1.3න්. එම 1.3 කියන නියතය සකස් කරලා තියෙන්නේ කිසිදු හානිකර අවස්ථාවකින් තොරව ඔයිල් රත් වීම අවම කරගන්න පුළුවන් සහ ආරක්ෂාව සලස ගන්න පුළුවන් උපරිම අගය ලෙස සලසා ගැනීමෙනුයි. එම නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕන මෙම කවුන්ටර් බැලන්සින් වෑල් ඇඩ්ජස්ට් කිරීමේදී පහත් වෙන ප්‍රමාණයට වැඩිය 1.3ක අගයකට සකස් කිරීමට. එහෙනම් අපේ පාඩම මෙතනින් સમાપ્ત වෙනවා. ඔබ අපේ channel එක subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලනවා. ඔබට මේ පාඩමේ තියෙන ගැටලු සහ ඔබගේ අදහස් කමෙන්ට් කරන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම අපේ channel එක subscribe කරලා නැත්නම් අදම subscribe කරන්න.